ලංකාවේ වාහනයක් ගන්න එක දැන් හිතනවට වඩා ටිකක් අමාරු වෙලා තියෙනව නේද? එක පාරටම මෙහෙම උනේ කොහොමද? ඇත්තටම මේකට හේතුව තමයි මහා බැංකුව ගත්ත අලුත් තීරණයක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මොකද්ද මේ LTV කියන නීතිය? ඇයි මේක වෙනස් කළේ? ඒකින් අපේ ජීවිතවලට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් කතාවේ ප්‍රධානම ප්‍රශ්නය මේකයි. ඇයි එකපාරටම ලංකාවේ වාහනයක් ගන්න එක මෙච්චර අමාරු වුනේ? අපි බලමු මේ රාජ්‍ය ප්‍රතිපත්තිය කෙනෙක්ගේ පෞද්ගලික හීනයකට කොහොමද කෙලින්ම බලපාන්නේ කියලා. හොඳයි අපි මේ කතාව කොටස් 5කින් ගලාගෙන යමු. මුලින්ම බලමු LTV ඒ කියන්නේ ණය අගය අනුපාතය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට ඇයි මේ වගේ ආර්ථික තිරිංගයක් අවශ්‍ය වෙන්නේ? ඊට පස්සේ මේක වාහනයක් ගන්නින කෙනෙක්ටයි රටේ සමස්ත ආර්ථිකයටයි බලපන්නේ කොහොමද කියලා බලමු. අවසාන වශයෙන් මේක ඇත්තරම අවශ්‍ය දෙයක්ද කියන එකත් අපි විමසලා බලමු. හරි. එහෙනම් අපි පළවෙනි කොටසින්ම පටන් ගමු. මොකද්ද මේ හැමෝම කතා කරන LTV එහෙමත් නැත්නම් loan to value සිංහලෙන් කිව්වොත් ණය අගය අනුපාතය කියන්නේ? මේක ඇත්තටම හරිම සරල සංකල්පයක්. LTV කියන්නේ අපි ගන්න යන වත්කමක මෙතනදී අපි කතා කරන්නේ වාහනයක් ගැනනේ. ඒ වාහනේ සම්පූර්ණ වටිනාකමෙන් කොපමණ ප්‍රතිශතයක් බැංකුවකින් ණයක් විදිහට දෙන්න සූදානම්ද කියන එකයි. හරි දැන් බලමු මේක ප්‍රායෝගිකව අපේ සාක්කුවට කොහොමද දැනෙන්නේ කියලා. අපි උදාහරණයකට ගමු හිතන්නකෝ කෙනෙක් රුපියල් මිලියන 10ක ඒ කියන්නේ ලක්ෂ 100ක වාහනයක් ගන්න යනවා කියලා. කලින් තිබ්බ නීතිය ඒ කියන්නේ 67 ඉන්ච් LTV එක යටතේ බැංකුව මිලියන 7ක් ණයක් දෙනවා. ඒට ඔබට අතින් දාන්න උන වෙන්නේ මිලියන 3යි. හැබැයි දැන් අලුත් නීතිය 50 ඉන්ච් LTV එකට එක්ක බැංකුවෙන් ගන්න පුළුවන් උපරිම ණය මුදල මිලියන 5යි. ඒ කියන්නේ මොකද්ද? මූලික ගෙවීම හින මත්තම් ඩවුන් පේමන්ට් එක එකපාරටම මිලියන 5ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ බලන්න එකම වාහනේ ගන්න මේ නීතිමය වෙනස නිසා විතරක් අමතරව රුපියල් මිලියන 2ක මුදලක් ඩවුන් පේමන්ට් එකට හොයාගන්න වෙනවා. මේක තමයි මේ ප්‍රතිපත්තියේ තියෙන ප්‍රධානම කෙලින්ම දැනෙන බලපෑම. ඉතින් කතාවේ සාරාංශය තමයි මේක LTV අනුපාතය අඩු වෙනවා කියන්නේ වාහනයක් වගේ ලොකු මිලදී ගැනීමකට රුණයක් ලබා ගන්න එක සැලකිය යුතු විදියට අමාරු වෙනවා කියන එක. හරි LTV කියන්නේ මොකක්ද කියලා දෙන්න පැහැදිලි. ඒත් ඇයි රජයක් මේ වගේ දෙයක් කරන්නේ? වාහන ගන්න එක මිනිස්සුන්ට අමාරු කරන්නේ ඇයි? අපි ඒකට හේතු ටිකක් ගැඹුරින් බලමු. ඇත්තටම මේක හිතන්න ඕන ප්‍රශ්නයක්. මිනිසුන්ට අවශ්‍ය විදිහට ණය අරගෙන Taman කැමති වාහනයක් ගන්න ඉඩ නොදී රජය මැදිහත් වෙන්නේ ඇයි? මේ තීරණය පිටිපස්සේ තියෙන පුළුල් ආර්ථික හේතුව මොනවද? මේකට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. වාහන වැඩිපුර ගෙවනකොට රටේ තියෙන විදේශ විනිමය සරලවම කිව්වොත් ඩොලර් වේගෙන් රටින් පිටට යනවා. ඒ වගේම ඉන්ධන පාවිච්චිය වැඩි වෙනවා. ණය දෙන බැංකුවලට ඒ ණය ආපහු නොලැබීමේ අවදානම ඉහළ යනවා. මේවට අමතරව හැමදාම අපි අත්විඳන රථ වාහන තදබදය, පරිසර දූෂණය වගේ ප්‍රශ්නත් උග්‍ර වෙනවා. සමහර වෙලාවට මේක උද්දමනයටත් බලපාන්න පුළුවන්. මේක හරි අපූර්ව උපමාවක්. LTV අනුපාතය අඩු කරනවා කියන්නේ හරියට වේගයෙන් දුවන ආර්ථිකේ වාහනේ ඉල්ලුම කියන රෝදයට තිරිඟ පෑගීමක් වගේ වැඩක්. ඒකෙන් අනවශ්‍ය වේගය පාලනය කරනවා. රටේ ආර්ථිකයට වෙන දේ හරි. ඒත් අපි දැන් බලමු වාහනයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න සාමාන්‍ය කෙනෙක්ගේ පැත්තෙන් මේක කොහොමද දැනෙන්නේ කියලා. හොඳයි. බලන්න මේක ගැනුම්කරුවෙකුට බලපාන පියවර ටික. පළවෙනිම දේ අර කලින් කිව්වා වගේ ලොකු ඩවුන් පේමන්ට් එකක් එකතු කරගන්න වෙනවා. ඒක තමයි ලොකුම අභියෝගය. හැබැයි ඒක පහු කළොත් ගන්න ණය මුදල අඩු නිසා මාසික වාරිකය නම් ටිකක් අඩු වෙයි. ඒත් ඇත්ත කතාව නම් ගොඩක් දෙනෙක්ට අර මුල් බාධකේ පනින්න බැරි වෙනවා. ඒ නිසා වාහන හීනය අවිනිශ්චිත කාලයකට කල් දාන සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයකම ප්‍රතිඵලය තමයි වාහන වෙළඳපොළම මන්දගාමී වීම. ඉතින් මෙතනදී අපි දකින්නේ ට්‍රේඩ් ඔෆ් එකක්. ඒ කියන්නේ එක පැත්තකින් පුද්ගලික මට්ටමින් පීඩනයක් දැනෙනවා ඒත් අනික් පැත්තෙන් සමස්තයක් විදිහට රටේ මූල්‍ය පද්ධතිය වඩාත් ස්ථාවර ශක්තිමත් තත්වයකට පත් කිරීම තමයි මෙහි අරමුණ වෙන්නේ. පුද්ගලික මට්ටමේ බලපෑම එහෙමයි. දැන් අපි බලමු මේ තීරණේ මුළු රටේම ආර්ථිකයට, ඒ කියන්නේ the bigger picture එකට කොහොමද බලපාන්නේ කියලා. මෙතන තියෙන ලොකුම වාසිය තමයි රටේ ඩොලර් ඉතිරි වෙන එක. බලන්න මිනිස්සුන්ට ලේසියෙන් ලෝන් ගන්න පුළුවන් වෙනකොට ඒ කියන්නේ LTV එක 70% වගේ ඉහළගයක තියෙද්දි වාහන ආනයනය වැඩි වෙනවා ඩොලර් විශාල වශයෙන් රටෙන් පිටට යනවා. ඒත් LTV එක 50% වගේ අගයකට අඩු කළාම වාහන ගේන එක අඩු වෙලා ඒ වටිනා විදේශ විනිමය රටෙම ඉතිරි වෙනවා. ඒ වගේම තමයි බැංකු පද්ධතියේ ආරක්ෂාව. LTV එක ඉහළ මට්ටමක තියෙනකොට ඒ කියන්නේ බැංකුව දෙන ණය ප්‍රමාණය වැඩි නිසා ඒ ණය ආපහු නොගෙවීමේ අවදානමත් වැඩි. නමුත් LTV එක අඩු කරාම
ගැනුම්කරු තමන්ගේ මුදල් වැඩිපුර යොදවන නිසා බැංකුවට තියෙන අවදානම සැලකියුතු විදිහට අඩු වෙනවා. ඉතින් මේකින් අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුරුවා මේ තීරණය වාහන ගැන විතරක්ම නෙවෙයි මේක රටේ සම්පූර්ණ මූල්‍ය පද්ධතියම ආරක්ෂා කරගන්න පාවිච්චි කරන ඊටම වැදගත් මෙවලමක්. හරි, අපි දැන් ඇවිත් තියෙන්නේ මේ කතාවේ අවසාන කොටසට. මේක ඇත්තටම අවශ්‍ය තුලනයක්ද? අපි මේ තීරණේ හොඳ සහ නරක දෙපැත්තම කිරලා මැනලා බලමු. බලන්න මේක පැහැදිලිම දෙපැත්ත කැපෙන කතාවක්. එක පැත්තකින් සමස්තයක් විදිහට රටේ ආර්ථිකයට, ඩොලර් සංචිතයට, විනිමය අනුපාතයේ ස්ථාවරත්වයට සහ බැංකු පද්ධතිය ආරක්ෂාවට මේකෙන් ලොකු සහනයක් ලැබෙනවා. ඒත් අනික් පැත්තෙන් වාහන හීනයක් දකින මධ්‍යම පාන්තික පවුල්වලට, කුඩා ව්‍යාපාරවලට, ඒ වගේම වාහන විකුණන අලෙවිකරුවන්ට සහ ලීසින් සමාගම්වලට මේකෙන් පීඩනයක් ඇති වෙනවා. මෙහිදී තීරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි කෙටි කාලීනව මේ තීරණය නිසා ඇතිවන පීඩනය දැඩි ලෙස දැනෙන්න පුළුවන්. නමුත් මෙහි මූලික ඉලක්කය දිගු කාලීනව බැලුවම රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමයි. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. රටේ ආර්ථික ස්ථාවරත්වය කියන එක පැත්තකිනුත් පුද්ගලයන්ට Tamanගේ ජීවිතය ගොඩනගා ගන්න තියෙන අවස්ථාවන් අනික් පැත්තකිනුත් තියලා බැලුවම යථා තත්වයට පත්වෙමින් පවතින රටකට මේ දෙක අතර අවශ්‍ය වන නිවැරදිම තුලනය කුමක් විය යුතුද? ඒ ගැන සිතා බැලීම හරිම වැදගත්.